මගේ ටමීරා ෆැෂන් YouTube channel එකට ඕගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඕගොල්ලන්ට කියා දෙන්න හිතුවා මගේ channel එකෙන් බොත්තම් කාසේ මහගන්නේ කොහොමද කියලා. ඉතින් බොත්තම් කාසයක් මහගන්නකොට අපිට අවශ්‍ය බොත්තමේ ප්‍රමාණයට තමයි කාසේ එන්න ඕනේ. අපි ඉස්සර මහගත්තේ අතේනේ බොත්තම් කාසේ. මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් බොත්තම් කාසේ හරියටම අතේ මහගන්නේ කොහොමද කියලා. අතේ මහගන්න හරි ක්‍රමේ දැනගෙන ඉන්න එපා අපි. සමහරක් අලුතෙන් මහන්න පටන් ගන්න අය බොත්තම් කාස මහගන්න දන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ට උදව්වක් වෙයි කියලා හිතනවා මගේ මේ වීඩියෝ එක. මම ඒගොල්ලොන්ට තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මෙහෙම ඇඳගත්තට පස්සේ මේක කපා ගන්න ඕනේ. මේ ඔයාලට පේනවද මම ඇඳපු ඉර? ඊට පස්සේ මේක අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි කපා ගන්නවා. මෙන්න මෙහෙම. තව චුට්ටක් ලොකු කරමු. ඊට පස්සේ ඉදිකටට නූල තනි පොට දාලා ගන්න. මම මේක සුදු නූලෙන් මහන්නේ ඔයගලන්ට පේන්න ඕන නිසා මෙහෙම තනි නූල පොට අරගෙන මෙන්න මෙතන දැන් මේකේ කෙලවරවල් දෙක තියෙනවානේ. මෙන්න මේ කෙලවර දෙක මේක තද වෙන්න ඕනේ. එක තැන. මොකද බොත්තම දානකොට මෙතනින් ඉරිලා යන්න බෑ. ඒක වළක්වන්න තමයි අපි මේ කෙලවර දෙක තදට මහනවා. ඒක එතකොට මෙන්න මේ පැත්තේ ගැට දාන්නේ නැහැ. නූලට ගැට දාන්න එපා කෙලවරට. මෙන්න මෙතන එක විදිහටම තුන් පාරක් මහනවා. ගොඩාක් ලොකුවට ගන්න එපා. මෙන්න මෙහෙම චූටි ප්‍රමාණයක් අරගෙන ඒක උඩ තව දෙපාරක් මහන්න. හොඳට තද වෙන්න. නූල ඇදිලා ගියා. ඔන්න ඔහම නවත්තලා ඒක උඩ තව දෙපාරක් මහන්න. දුර සමාන වෙන්න ඕනේ. එකක් ගහලා ඊට පස්සේ ඊළඟ ඉදිකට ගහනකොට ඊට වඩා ලොකුවට ගහන්න. එහෙම යන්න එපා. එතකොට කැතයි. ඊට පස්සේ මේක මෙතනින් ඔහොම ඉදිකට ගහලා මේ කාසිය ඇතුලෙන් ගන්නවා ඉදිකට. දැන් නූල තියෙන්නේ කාසිය ඇතුලේ. ඊට පස්සේ අහපව් දැන් මෙන්න මේ දිගට ලස්සනට ගානට ගෙනියන්න ඕනේ නූල. එකක් මෙහි ගහලා අනිත් එක මෙතන ගහලා එහෙම වෙන්න බෑ. එතකොට සමාන නෑ. එතකොට අන්බැලන්ස් එකක් තියෙන. එතකොට කැතයි. ඒකින්ද මෙන්න මෙහෙම ළඟින්ම ගැහුවා. ඉදිකට මෙහෙම ඇතුලෙන් ගත්තා. දැන් මෙතනින් යන්නේ අපිට බ්ලැන්කට් මැස්ම. අපි පොඩි කාලේ මහලා තියෙනවා ඉස්කෝලේ ලේන්සු. එහෙම බ්ලැන්කට් මැස්මෙන් අන්නේ මැස්ම තමයි මෙතනින්ද මහන්න ඕනේ. මෙහෙම ඒ ළඟින්ම ගහනවා. ඔහොම ගන්නවා. නූල ඇදලා ඊට පස්සේ මෙතන හැදෙනවනේ රවුමක්. අන්නේ රවුමස්යෙන් අහපව් ඔහොම ඉදිකට ගන්නවා. එතකොට අපිට හැදෙනවා මෙන්න මෙතන දන් වැලක් වගේ. ඒකට තමයි අපි බ්ලැන්කට් මැස්ම කියලා කියන්නේ. මගේ මේ ඉදිකට පොඩ්ඩක් මහතයි. ඒක නිසා තමයි මේ තරම්ම මේ පොඩ්ඩක් හරි දුරස් වෙන්නේ. මේකට ගන්න ඕනේ හීනිම ඉදිකට. හීනිම ඉදිකට ගත්තාම ලස්සන්ට මේ බොත්තම් කාසි මහ ගන්න අපිට පුළුවන්. ඉතින් අපිට මේකට පොඩි වෙලාවක් ගත වෙනවා. ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. ඉතින් මෙන්න මේ විදිහට දැන් කාසේ හා කෙලවරට එනකම්ම මහලා තියෙනවා බ්ලැන්කට් මැස්මෙන්. ඊට පස්සේ කරන වැඩේ මේ පැත්තේ කෙලවරත් ආයිත් අර වගේ තුන් පාරක් මහ ගන්න ඕනේ. මොකද බොත්තම දානකොට බොත්තම මේ කාසේ තියෙන තැන ඉරෙන්න බෑනේ දෙපැත්ත. එන්න ඒක වලක්ව ගන්න එක තැන තුන් පාරක් මහනවා කෙලවරෙන්. එහෙම මහලා ඊට පස්සේ අහපව් මේ කාසිය අස්සෙන් ගන්නවා නූල. කාසිය අස්සට නූල එන්න ඕනේ මේ. ඊට පස්සේ අනිත් පැත්ත හරවගෙන ආයි මේ කෙලවරින් ඉඳන් මේ කෙලවරට අහපව් මේ බ්ලැන්කට් මැස්මෙන්ම මහගෙන යනවා.
මෙන්න මේ විදිහට දැන් මේ පැත්තත් මෙහෙම මහගෙන මෙතෙන්ට ඇවිල්ලා අහපව මේ කුඩින් දෙපාරක් මහන්න. දෙපාරක් මහලා මේ පැත්තෙන් නූල කඩලා කපන්න. ඔන්නෝම තමයි අතේ බොත්තම් කාසිය මහන්නේ. මේක තවත් චූටි වෙනවා නම් තවත් ලස්සනයි. ඉතින් මුල් කාලේ මමත් මෙහෙම තමයි බොත්තම් කාසිය මැහුවේ. කමිසයක සාමාන්‍යයෙන් බොත්තම් කාසිය අපිට 6ක් විතර මහන්න වෙනවා. ඉතින් මේ 6 මහන්න ඇත්තටම යනවා ලොකු වෙලාවක් යනවා. ඒක එතකොට අපි මහන කෙනෙක් නම් අපිට අනිත් ඇඳුම් එක්ක බැලන්ස් කරගන්න අමාරුයි යන කාලෙත් එක්ක. ඊට පස්සේ මම පුරුදු වුණා මේ කාසිය මැෂින් එකේ මහන්න. කාලයක් ඊට පස්සේ මම බොත්තම් කාසිය මැහුවා මැෂින් එකේ. එන්නකො ඔයාලට කියා දෙන්න මම මැෂින් එකේ කොහොමද බොත්තම් කාසිය මැහුවේ කියලා. දැන් මේ මැෂින් එකේ නූල තියෙන්නේ අපි සාමාන්‍යයෙන් මහපු මැස්ම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇඳුමක් මහපු මැස්මට තමයි මේක තියෙන්නේ. මේක තියෙන දුර ප්‍රමාණය අපි දැන් මේ කාසිය මහනවා නම් මේ දුර ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. දැන් මගේ මෙතන තියෙන්නේ 3 මම මේක මෙන්න මේ ලීවරය පහත් කරලා අඩුවටම දාගන්නවා. ලීවරය පහත් කරලා ඔන්න ඔහම කරකවන්න පුළුවන්. මෙන්න මෙහෙම කරකවන්න පුළුවන්. ඒක අඩු මට්ටමටම දාගන්නවා. දැන් සාමාන්‍යයෙන් නම් මම මෙතන 2ක් විතර දැම්මා. 2ක් විතර එන්න දැම්මා. ඊටත් වඩා පුළුවන් නම් ඊටත් වඩා අඩුවෙන් දාගන්නවා. 2කටත් අඩුවෙන් දාගත්තා. ඊට පස්සේ අපිට දැන් මහන්න ඕනි කාසිය මේකනේ. දැන් මම මේ ඇඳගෙන තියෙනවා. මෙන්න මේ කාසියේ මෙන්න මෙතන වටේ තමයි දැන් මේ මැස්මෙන් මහ ගන්න ඕනේ. එතකොට දැන් හීනුවට යන මැස්ම දැන් මේ පැත්තට 3 පාරක් මහනවා. ආයෙත් මේ පැත්තට 3 පාරක් විතර මහ ගන්නවා. මේ පැත්තට ආපහු 3 පාරක් මහ ගන්නවා. ආපහු මේ කෙළවරින් මෙතෙන් 3 පාරක් මහගෙන අපිට මේක අවසන් කරන්න පුළුවන්. ඔන්න බලා ගන්න. මෙතන ඉදි කට්ට යට ගැහුවා. යට ගහලා මට දැන් හිතෙනවා මේක තවත් දුර වැඩි කියලා. මම තව චුට්ටක් මේක මෙහාට තව එක රවුමක් කරකව ගන්නවා. එක පොටක්. ඊට පස්සේ ඔන්න ඔහම මහනවා. අහපව් හරවලා ඒක දිගේම මෙන්න මෙහෙම අහපව් මහගෙන යනවා. ඒ නූල මහපු පාර දිගේම අහපව් හරවලා තව පාරක් එතනම ඒක උඩම මහගෙන යනවා මේ පැත්තට. මහලා මෙතන කෙළවරින් නවත්තගෙන මේ පැත්තට හරව ගන්නවා ඉදිකට යට ගහලා. ඊට පස්සේ මෙන්න මෙතන ඒ වගේම මේ පැත්තට ආවා අහපව් මේක පාත් කරලා ආපස්සට මැහුවා අහපව් මැහුවා අහපව් මැහුවා. 3 පාරක් කිව්වට 4-5 පාරක් වගේ මැහෙනවා අපි මේ ටට්ටක් ගාලා මහනකොට එතන. ලං කරන්නකොත් ඊට පස්සේ අහපව් මේ පැත්තට තියලා දැන් මේ ඉරේ මහනවා. මේ ඉරේ මහනකොට මෙතන අපිට අපි අර බටන් හෝල් මේ ටූල් එකෙන් මෙතන කපා ගන්න දුර ප්‍රමාණය තියා ගන්න ඕනේ. නැත්තම් මැහුම කැපිලා ගියොත් අපේ මහපු කාසියෙන් වැඩක් නැති වෙනවා. ඒකින්ද ඒක කපා ගන්න පරතරේ තියාගෙන තමයි අපි මේ පැත්තට මහ ගන්න ඕනේ. ඔහොම මැහුවා. ඊට මේ පැත්ත හරවලා ආපහු ඒක උඩම මහගෙන යනවා. ඊට අහපව් ඒක උඩ අහපව් මේ පැත්තට මහගෙන යනවා. ඊට පස්සේ ආයෙත් මේ හරස් අතට මෙතන ඔන්න මේ ලීවරේ පහත් කරන ගමන් ආපස්සට ඉස්සරහට දෙපාරක් 3 පාරක් මහනවා. මෙන්න මේ විදිහට තමයි එතකොට ඒක මෙහෙන්නේ. නීට් එකට ලස්සනට මහගත්තාම හරිම ලස්සනට ඒ විදිහටත් මහගන්න පුළුවන්. ඉතින් මම කාලයක්ම මෙන්න මේ විදිහට තමයි බටන් හෝල් එක මේ ෂර්ට් වලට බටන් හෝල් එක ගහුවේ මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතනින් බටන් හෝල් ටූල් එක කොහෙද පුතේ? අරකට කරන් දෙන්න.
මේක මෙහෙම එකක් නැත්තම් ඔයාලට මේක ටිමර් එකෙන් කරගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම ගහලා මෙන්න මෙතනින් යටට යවලා මේක මෙහෙම මෙතෙන්ට එනකන් කපා ගන්නවා. ටිමර් එකෙන් කරොත් මෙන්න මෙතනින් ඔන්නෝම තුඩෙන් ඔන්නෝම යවාගෙන හිමීට ඔන්නෝම මේ කෙලවරට මේක කපා ගන්න ටිමර් එකෙන්. බෑ ලස්සනටම තියෙනවා. මෙන්න අතින් මහපු එක මෙන්න මැෂින් එකේ මහපු බොත්තම් කාසේ. ඔයාලත් මෙච්චර කාලෙ අතින් මහම හිටපු කෙනෙක් නම් ඔයාලා මේ මැෂින් එකේ මහන්න මේකට try එකක් දීලා බලන්න. ඇත්තට මේක පොඩ්ඩක් හුරු වෙන්න ඕනේ. හුරු වෙනකන් පොඩ්ඩක් වෙන රෙදි කෑල්ලක මහලා බලලා පුරුදු වෙන්න. හරිම ලේසි මේ ක්‍රමයට වඩා කාලය ඉතුරු කරගන්න පුළුවන්. දැන් මම ඕගලන්ට පෙන්නන්නම් තවත් ක්‍රමයක්. දැන් මම අහන්නේ මෙහෙමත් නෙමෙයි. දැන් මම අහන්නේ බටන් හෝල් පොඩි මැෂින් කොටසක් මගේ පරණ සිංගර් මැෂින් එකට හයි කරලා තියෙනවා. ඒකෙන් තමයි දැන් මම අලුත් විදිහට මහගන්නේ. එහෙනම් යමු බලන්න අපි දැන් කොහොමද මම බටන් හෝල් මහගන්නේ කියලා. ඒ වැඩේ කරගන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කළු සිංගර් නෝමල් මැෂින් එක. මේක මම ව්‍යාපාරය ආරම්භ කරනකොට ගත්ත මැෂින් එක. දැන් ඊට පස්සේ හයි ස්පීඩ් මැෂින් වලට මම ගියාට පස්සේ මේක පැත්තකට දාලා තිබුණේ. ඊට පස්සේ මම මෙන්න මේ ගැජට් එක ගැන දැනගත්තට පස්සේ මට හිතුණා මේ මැෂින් එකනොත් මම වැඩක් ගන්න ඕනි කියලා. මේ සුදු කම්සේ මට ආපු ඕඩර් එකක්. ඉතින් මේ සුදු කම්සේ දැන් මම මහලා ඉවරයි. මට තියෙන්නේ මේ සුදු කම්සෙට බටන් හෝල් ගහගන්න. ඉතින් ඕගොල්ලන්ටත් බටන් හෝල් ගහන්නේ කොහොමද කියලා මම හිතුවා මම කරන විදිය පෙන්වන්න. මෙන්න මේ ගැජට් එක තමයි මේ මැෂින් එකට මම හයි කරගත්තේ. මේක මම ඒ දවස්වල ගන්නකොට වෙළඳ පොලේ රුපියල් 6000 ගාණක් වගේ වුණේ. දැන් නම් ප්‍රයිස් කොහොමද කියලා මම දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ගැජට් එක මේ යට කොටසට හයි කරගත්තට පස්සේ අපිට මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. මමත් ඉස්සර අතේ තමයි බොත්තම් කාස මැහැව්වේ. මේක ගත්තට පස්සේ නීට් එකට ලස්සනට ඒ වැඩේ කරගන්න පුළුවන් වුණා. මම ඔයාලට වෙන රෙදි කෑල්ලක් ආධාරයෙන් මේක පැහැදිලි කරන්නම්. අපි රෙදි කෑල්ලක් අරගෙන මෙන්න මෙහෙම දෙකට නමාගෙන මේක ඇතුලෙන් තියාගන්නවා. මේක ඇතුලෙන් තියාගෙන මෙන්න මෙතන තියෙනවා ඉරි ටික. මම මේකේ මෙන්න මේ වෑන් ඇඩ්ජස්ට් කරලා අපිට ඕනි ප්‍රමාණය දැන් ලොකු බටන් එකක් නම් ලොකු කාසයක් පොඩි බටන් එකක් නම් පොඩි කාසයක් ඒ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දැන් මම මේ ගැජට් එකේ මේක ඇඩ්ජස්ට් කරගෙන තියෙන්නේ අපේ ෂර්ට් බටන් එකේ ප්‍රමාණයට. ෂර්ට් බටන් එකක් දාන්න පුළුවන් ප්‍රමාණයට තමයි මේ කාසේ මැහෙන්නේ. ඉතින් මේක ඇතුල් කරගෙන මේ විදිහට මෙතන මැද ඉරට දැන් අපි ඇඳගත්ත ඉර තියෙනවනේ. මෙහෙම ඉර ඇඳගත්තා නම් මෙන්න මේ ඉර මැදි වෙන්න තියාගන්නවා. මෙන්න මේ තියෙන මැද ඉරි කොට මේක ඉරි කොටස් ගහලා තියෙනවා. එන්නේ ඉරි කොටසට මැද වෙන්න තියාගෙන ඊට පස්සේ ඔන්නෝම මෙතනින් මෙන්න මේ කෑල්ලෙන් මෙන්න මේ හැන්ඩල් එක පාත් කරනවා. ඒ පාත් කරලා ඉවර වෙලා සාමාන්‍යයෙන් අපි මේක මහද්දී අපි ඇතුළට තියනවා පේසින් කොටසක් තිබ්බහම මේක ලස්සනට ගානට මැහෙනවා. ඉතින් අපි සුදු කමිසවලට පේසින් එහෙම තියන්න යන්නේ නැහැ. ඒකින්ද තමයි පොඩ්ඩක් මෙන්න මෙතන ඉස්සෙන ගතියක් තියෙන්නේ. ඉතින් ඔයා ළඟ තියෙන ටිමර් එකක් හරි මොකක් හරි උල් කොටසක් වගේ තියෙනවා නම් ඔන්න ඔහොම තියාගත්තාම ඒ ඉස්සෙන ගතිය නැති වෙනවා. ඊට පස්සේ එතකොට ලස්සනට අපිට මේ වැඩේ පේසින් තිබ්බා වගේම කරගන්න පුළුවන් වෙනවා. පටන් ගත්ත තැනින්ම ආපහු නතර කරනවා. නතර කරලා මේක එළියට ගන්නවා. මෙන්න මේ විදිහට තමයි බොත්තම් කාසේ මැහෙන්නේ. ඉතින් මම මේ ෂර්ට් එකට බටන් හෝල් ගහගත්තා. මෙන්න මේ විදිහට ලස්සනට බටන් හෝල් ටික තියෙනවා. මේ හොඳ පැත්ත. මේක සුදු නිසා ඔයගලන්ට අපහැදිලි නම් මම මෙන්න මේ රෙදි කෑල්ලේ ආයෙත් ඔයාලට මහලා පෙන්නන්න.
ඝනකමට තියෙනකොට තමයි නීට් එක වැඩි. රෙදි කොටස ඝනකමට තියෙනකොට නීට් එක වැඩි. ඒක තමයි අපි පේසිමක් තියලා මහන්නේ. එතකොට ලස්සන්ට බොත්තම් කාසේ හිටිනවා. මෙන්න මෙහෙම ටිමර් එකකින් හරි පොඩි මොකක් හරි උලක් තියෙන දෙයකින් පොඩි ටච් එකක් දෙන්න. එතකොට මෙතන මේ ඉදි කට්ටත් එක්ක රෙද්ද ඉස්සෙන ස්වභාවය නැති වෙලා ලස්සනට මැහෙනවා. රෙද්ද ඝනකමට තියෙනවා නම් එහෙම ටච් එකක් අවශ්‍ය නැහැ, ලස්සනට මැහෙනවා. එහෙම නැති අවස්ථාවක නීට් එකට ගන්න මේ ඒ විදිහට පොඩි ටච් එකක් දෙන්න. මෙන්න මේ විදිහට ලස්සනට තියෙනවා. ඊට පස්සේ අපි බටන් හෝල් එක කපා ගන්න මෙන්න මේ ටූල් එකෙන්. මෙන්න මේ වගේ ටූල් එකක් අරගෙන මෙන්න මෙතන මැදින් දාලා ඉවරලා බටන් හෝල් එක කපා ගන්න තියෙන්නේ. ඉතින් අතින් කරපු මේ වැඩේ අපිට හරිම ලේසියෙන් මේ මැෂින් එක ආධාරයෙන් කරගන්න පුළුවන්. මේකේ දැන් අපිට මේක මේ තියෙන කාසේ දාන ප්‍රමාණය මේ කාසේ නෙමෙයි ෂර්ට් බටන් එක දාන ප්‍රමාණයනේ. ඉතින් ඊට වඩා ලොකු බටන් එකක් දානවා නම් මෙන්න මේ කෑලි දෙක ඇඩ්ජස්ට් කරගන්න තියෙන්නේ. මේ කෑලි දෙක වෙනස් කරලා පොඩ්ඩක් ඔයාලා මහලා බලන්න. එතකොට ලොකුවට කාසේ හදාගන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් මම දැන් ඔයාලට බොත්තම් කාස මහගන්න ක්‍රම 3ක් කියා දුන්නා. ඔයාලට මේ ක්‍රම 3න් ලේසි ඕනෑම ක්‍රමයකට ඔයාලට බොත්තම් කාසේ මහගන්න දැන් පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට මේ වගේ තව පොඩි ට්‍රික්ස් මැහුම් ට්‍රික්ස් මම කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවත් දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට බොහොම ස්තුතියි.